හෙලෝ කොහොමද? ඔයාලා හැම කෙනෙක්ම ආදරෙන් පිළිගන්නවා යුනිවර්ස් ලයිෆ් මගේ YouTube නාලිකාවට. ඉතින් අද මම ඔයාලා එක්ක කතා කරන්නේ ඔයා ආකර්ශනීය, ලස්සන, ප්‍රියමනාප, වාසනාවන්ත පුද්ගලයෙක් වෙන්න ඔයාගේ ভাইබ්‍රේෂන් එක, ඔයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් වෙන්න ඕන ආකාරය ගැන. ඔයා තවමත් මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරලා bell icon එක click කරලා notification on එකේ තියාගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම මේ වටිනා පාඩම් මාලාව එක්ක මේ වීඩියෝ එක ඉවර වෙනකම්ම රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද මේක ඔයාට වැදගත්ම වීඩියෝ එකක්. ඔයා ලස්සනට ඉන්න කරන්න ඕන දේවල් වගේම නොකළ යුතු දේවල් මම මේ වීඩියෝ එකේදී කතා කරනවා. ඉතින් ඔයාලා හැම කෙනෙක්ටම මේ ස්වභාව ධර්මයේ විසින් ලැබිලා තියෙන පින්වන්ත රූපය කොතරම් වටිනවද? ඒ වුණාට වටින්නේ නැති අයත් ඉන්නවා. එහෙම නේද? ඔයා දන්නවද අපේ බාහිර පෙනුමට, අපේ ආකර්ෂණයට, අපේ පෞරුෂත්වයට ලොකු බලපෑමක් ඇති කරනවා අපේ මනස. ඒ වගේම ඍණාත්මක සිතුවිලි, ඔයා හිතන පතන සිතුවිලි, සීමිත අදහස් මේ හැම දෙයක්ම තුළින් ඔයාගේ රූපය වෙනස්කම් වලට භාජනය වෙනවා. අංක 1ටම වැදගත් කාරණේ තමයි ඔයාට ලැබිලා තියෙන රූපයට ඔයා හැම දවසකම ස්තුතිවන්ත වෙන්න. ඔයා ගැන විශ්වාස කරන්න. ඔයාට ලැබිලා තියෙන රූපය තව කෙනෙක් ආස කරන රූපයක් වෙන්න පුළුවන්. හැම දවසක්ම පටන් ගනිද්දිම ඔයාගෙන් අහන්න අද මම කොහොමද මට තව ටිකක් වැඩිපුර ආදරය කරන්න කියලා. එතකොට ඔයා ආසාවෙන් ඉන්න, ඔයා වෙනුවෙන් ඔයා කරන්න හිතන් ඉන්න චූටි දේවල් පවා ඔයාට මගහැරෙන්නේ නැහැ. හැම දවසකම කණ්ණාඩි දිහා බලාගෙන මෙහෙම අහද්දී ඔයා වෙනුවෙන් කරන්න දේවල් ගොඩාක් ඔයාට මතක් වෙයි. දෙවෙනියට කතා කරන්න ඕන කාරණේ තමයි ඔයා පරාජිතේ කියලා හිතන එක නතර කරන එක. ඔයා පරාජිතේ කරන පුරුදු මම කියන්නද? ඔයා වැඩ කල් දානවා. වැඩ කල් දාන කෙනෙක්. ඒ මදිවට හැම තිස්සෙම නිදහසට කරුණු කියනවා. ඒ වැඩ කරගන්න බැරි විච්ච හේතු. ඔයාට පැහැදිලි ඉලක්කයක් නැහැ. ඔයා ඉක්මනින් අදාළයටපත් වෙනවා. ඔයා වගකීම් ගන්න කැමති නෑ. ඔයාට පුළුවන් කියලා ඔයාට විශ්වාසයක් නෑ. ඔයා පොඩි දෙයකටත් මැසිවිලි කියනවා. තව දෙයක්. ඔයා අනෙක් අයත් එක්ක ඔයාව සංසන්දනය කරලා දුක් වෙනවා. මේ තමයි ඔයා පරාජිතයෙක් කියලා හිතන කරුණ. වැදගත්ම දේ. ඔයා අතීතයේ සිදුවීම් වල හිර වෙලා ඉන්නවා. අනිත් වැදගත්ම කාරණය තමයි මොකක් හරි වැඩක් කරන්න ගියාම හිතෙන්නේ අනිත් අය මොකක් හිතයිද දන්නේ මොකක් කියයිද දන්නේ. ඔයා කරන්න යන හැමදේම එහෙම හිතලා ඔයා කන්ට්‍රෝල් කරගන්නවා. මේ තමයි ඔයා පරාජිතයෙක් කියලා මම කියන්න හේතු. ඔයාට තියෙන දේවල්, ඔයාගේ ශරීරය, රූපය, පෙනුම, රැකියාව, ආදරය මේ කිසි එකකින් ඔයා සෑහීමකටපත් වෙන්නේ නැහැ. මම මේ කියන දේවල් වලින් කීයක් නම් ඔයාට තියෙනවද කියලා හිතට එකඟව හිතලා බලන්න. හරිද? ඔයාට අවශ්‍ය විදිහට ලස්සන ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න නම් ඔයාලගේ මනස ධනාත්මක විදිහට වෙනස් කරගන්න ඕනිමයි. අපි දැන් කතා කරමු ඔයා ලස්සන ආකර්ශනීය පුද්ගලයෙක් වෙන්න ඔයා හිතන්න ඕන ආකාරය, ඔයාගේ මනස වෙනස් කරගන්න ඕන ආකාරය. ඔයාව කණ්ණාඩියෙන් දකින විට ඔයා විවේචනය කරන එක නවත්වන්න. ඔයා පැහැය අඩුයි, කොටයි, මහතයි, කළුයි, උසයි, හැම වේලිලා, ගොඩක් කෙට්ටුයි, කැහැටුයි. මේ ආදී නොයෙකුත් මම කියපු නැති හේතු සෑහෙන්න තියෙනවා. මේ ආදී හේතු කාරණා ඔයාගෙන දුක් වෙනවා. ඇඳුමක් ඇඳලා කණ්ණාඩිය දිහා බලලා චික් මගේ කැත, බලන්න බඩ, බලන්න මගේ මහත, බලන්න මගේ කොණ්ඩේ. මේ ආදී මැසිවිලි නගන ඔයාටම සාප කරගන්නවා. ඉතින් මේ දේවල් කීයක් නම් ඔයා කරනවද හැම දවසකම?
එහෙම හිතෙනවා නම් ඔයා කන්නඩිය දිහා බලන එක නවත්තන්න. කන්නඩිය දිහා බැලුවාමනේ ඔයා එහෙම කියන්නේ. මෙහෙම දේවල් කියන්න හිතන්න ඔයාගේ ආත්ම විශ්වාසය පහළට වැටෙනවා. ඔයා ලස්සනට අඳින්න පුරුදු වෙන්න. පිළිවෙලට කොණ්ඩේ පීරලා ලස්සනට පිළිවෙලට ඔයාට ලස්සනයි කියලා හිතෙන ඕනෙතුමක් ඔයා අඳින්න. ඔයා ඔයාට අගයක් ලබා දෙන්න. තව දෙයක් වෙන කෙනෙක්ගේ ලස්සනට කවදාවත් ඉරිසියා කරන්න එපා. ලස්සන ගර්ල් කෙනෙක් දැක්කොත්, ලස්සන බෝයි කෙනෙක් දැක්කොත්, ඔෆිස් එකේ හෝ බස් එකේ හෝ ඔයා වැඩ කරන තැන හෝ ඔයා ඉන්න ඕනම තැනක එයාට ලස්සනයි කියලා කියන්න ලැජ්ජ වෙන්න එපා. ඔයා හරි ලස්සනයි කියලා කියන්න. ඔයා කොයිතරම් දේවල් ආලේප කරත්, කොච්චර වියදම් කරත්, ඔයා බලාපොරොත්තු වෙන ලස්සන ඔයාට ලබා ගන්න අමාරුයි. ඔයා තව කෙනෙක්ට ඉරිසියා කරන කෙනෙක් නම්. ඔයා ලස්සන කෙනෙක් දිහා ඉරිසියාවෙන් බලනවා කියන්නේ ඒ හැම දෙයක්ම ඍණාත්මක සිතුවිලි වලට ක්‍රියාත්මක වෙන්න ගන්නවා. ඔයාගේ මනස ධනාත්මකව නිර්මාණය කරන තාක්කල් ඔයාට ඔයාව අභ්‍යන්තරව බාහිරවත් ලස්සන කරගන්න වෙන්නේ නැහැ. ඔයා ධනාත්මක වෙන තරමට තමයි ඔයාට මේ දේවල් ඉක්මනින්ම ළඟා කරගන්න පුළුවන්. ඔයා ඔයාගේ රූපය කවදාවත් වෙන කෙනෙක් එක්ක සංසන්දනය කරන්න යන්න එපා. ඔයා ළඟ තියෙන ඔයාට ආවේනික ලක්ෂණ, ඔයාගේ කොණ්ඩය, ඔයාගේ ඇඟේ හැඩය තව කෙනෙක්ට පිටින් නැති වෙන්න පුළුවන්. ඔයා hina වෙනකොට ඔයාගේ මූණේ ෆීචර්ස් ඒ දේවල් වෙන කෙනෙක් ගාව නැහැ. ඒ දේවල් තියෙන්නේ එයාට ආවේනිකව. ඔයා ගාව තියෙන දේවල් තියෙන්නේ ඔයාට ආවේනිකව. ඉතින් ඔයාගේ ලස්සන ඔයා නිතරම දකින්න. අපි හැමදාම පිටස්තර පුද්ගලයින්ගෙන් අපි ආදරය බලාපොරොත්තු වෙනවා. ඒ අයගෙන් ආදරය ගිලිහුණාම ඔයා මානසිකව කඩා වැටෙනවා. ඔයා දන්නෙත් නැහැ. ඔයාට මොනවද වෙන්නේ කියලා. ඔයා කන්නේ බොන්නේ නැහැ. ඔයා නාන්නේ, කොණ්ඩේ පීරන්නේ, මූණට ක්‍රීම් එකක් ගන්නෑ, ඇඟට ක්‍රීම් එකක් ගන්නෑ, ලස්සනට අඳින්නේ. මොකද ඔයා මානසිකව කඩා වැල්ලා ඉන්නේ. එක් පුද්ගලයෙක් නිසා, නැත්තම් පුද්ගල කණ්ඩායමක් නිසා. එහෙම වෙන්න එපා. ඔයා වෙලාවට කන්නේ, වතුර බොන්නේ. මොකද ඔයා මනසින් කඩා වැල්ලා තින්නේ. ඊට පස්සේ ඔයා පිට ලෝකයට ගියාම එයාලට පේනවා ඔයා ප්‍රශ්නක ඉන්නේ කියලා. බාහිර ලෝකයට ඔයා දැක්ක ගමන් පේන ඔයා ප්‍රශ්නක ඉන්නේ කියලා. එයාලා ඊට පස්සේ ඔයව විවේචනය කරන්න ගන්නවා. මම අහන්නේ ඇයි ඔයා එහෙම වෙන්නේ? ඇයි ඔයාට බැරි ඔයාට ආදරය කරන්න? කවුරු ආදරය කරත් නැතත් ඇයි ඔයාට ඔයාව ආදරෙන් බලා ගන්න බැරි? වැදගත්ම කාරණය ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. මේ මාතෘකාව ඇතුලේ වැදගත්ම කාරණය මට කියන්න ඕන කාරණය උනේ ඒක. ඔයා ඔයාට ආදරය කරන්න පටන් ගන්න. ඇතුළාන්තයෙන්ම ඔයාගේ හිත සුවපත් කරන්න පුළුවන් කාරණය තමයි self love කියන්නේ. පිටත ලෝකයේ කොයිතරම් පුද්ගලයින් ඔයාගේ හිත බින්දත් ඔයා සැලෙන්නේ. මොකද ඔයා ඔයාට ආදරෙයි. ඔයා දුක් වුණොත්, තැවුනොත් ඔයාගේ රූපයෙන් ඒ හැමදේම පෙන්눔 කරනවා කියලා ඔයා දන්නවා. ඔයා ඔයාව පරිස්සම් කරනවා. ඔයාට දුකක් දැනුණත් ඔයා ටක් ගාලා ඔයාගේ මනස back to normal වෙන affirmation අහනවා. ඔයාට ඔයාගේ හිතට සතුට දැනෙන දේවල් ඔයා කරනවා. ඔයා ඔයාව ඇතුළාන්තයෙන්ම සුවපත් කරගන්න ඔයා දන්නවා. අනිත් කාරණය තමයි ඔයාලට නොගැලපෙන දේවල් වලින් ඔයා ඉවත් වෙන්න ඕනේ. ඔයාට පීඩාකාරී සිතුවිලි කියන පුද්ගලයින්ගෙන් වහාම ඉවත් වෙන්න ඕනේ. ඔයාගේ මනසට පෞරුෂත්වය පහළට වටන පුද්ගලයින්ගෙන් ඔයා ඈත් වෙලා ඉන්න. ඔයාගේ මනස ශක්තිමත් නැත්නම් ඔයා ඒ පුද්ගලයන් කියන දේවල් විශ්වාස කරනවා. ඒක නිසා මානසික සෞඛ්‍ය යහපත් තැනක තියෙන්න ඔයාගේ බාහිර පෙනුම ලස්සන වෙන්න මේ හේතු කාරණා බලපානවා. තේරුම් ගන්න ඔයාගේ ශරීරය පීඩාකාරී ආහාර පාන විවිධ අනවශ්‍ය මත්ද්‍රව්‍ය භාවිතා කරනවා නම් ඒවායින් ඉවත් වෙන්න වහාම. මොකද ඒ දේවල් වලින්
ඔයාගේ ශරීරය අහිතකර බලපෑම් එල්ල වෙනවා කියලා මම අනිවාර්යෙන් දන්නවා. ඔයත් අනිවාර්යෙන් දන්නවා. ඔයාගේ ශරීරය එපා කියන කිසිම ආහාරයක් ඔයාට ඇලර්ජි වෙන දෙයක්, ඔයාගේ බඩ අසනීප වෙන දෙයක්, ඒ කිසිම ආහාරයක් ඔයා දන්නවා මේ ආහාර කෑවොත් ඔයාට අසනීප වෙනවා කියලා. ඒ නිසා ඒ කිසිම ආහාරයක් ඔයාගේ ශරීරයට ලබා දෙන්න එපා. ඔයාගේ අභ්‍යන්තරව ගන්න ආහාර ඔයාගේ රූපය ආකර්ශනීය වෙනවද නැද්ද කියන්න අනිවාර්යෙන් බලපානවා. ඔයා හොඳට හිතලා බලලා ඔයාගේ ජීවිතෙන් අයින් කරන්න ඕන දේවල් අයින් කරන්න. සීමා කරන්න ඕන දේවල් සීමා කරන්න. ශරීරයේ පැහැයට, ශරීරයේ යහපැවැත්මට වඩාත් සුදුසු දේවල් ආහාරයට එක් කරගන්න. ඉතින් මේ කාරණා වගේම ඔයාට ආකර්ෂණ නීතිය භාවිතා කරන්න පුළුවන් ඔයාගේ ලස්සන ආකර්ශනීය රූපය වෙනුවෙන්. මොකද ඔයාට ලැබිලා තියෙන ලස්සන පෙනුම තව තවත් ආකර්ශනීය කරගන්න, යටිසිත සුවපත් කරගන්න අහන්න ඕන ඇල්ෆර්මේෂන් වලට ඔයාට ආකර්ෂණ නීතිය හරහා ඒ දේවල් වලට සවන් දෙන්න පුළුවන්. ඔයා නොදැනුවත්වම එතකොට ඔයාගේ බාහිර පෙනුම ඔයාට හිතා ගන්න බැරි විදිහට ආකර්ශනීය කරගන්න මේ දේවල් ඔයාට උදව් වෙනවා. හැමදාම උදේ නැගිට ගමන් ඔයාගේ යටිසිත රීප්‍රෝග්‍රෑම් කරන වීඩියෝස්, ඇල්ෆර්මේෂන් වලට සවන් දෙන්න. හැමදාම ඔයාට ආදරෙන් කතා කරන්න. ඔයාට ආදරෙන් සලකන්න. පොඩි වෙලාවක් වෙන් කරගන්න. මම හිතනවා මම කතා කරපු කාරණා සියල්ලම ඔයාට වඩාත් පැහැදිලි ඇති කියලා. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඔයාලා හැම කෙනෙක්ටම වාසනාවන්ත සුබ දවසක්.